Hi everyone! Welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. මම අද ඔයාලත් එක්ක share කරගන්නවා මම ගෙදරදී කොහොමද කොත්තු හදන්නේ කියලා. ඉතින් අපි බලමු මම මොනවාද කොත්තු හදන්න අරගෙන තියෙන්නේ කියලා. මුලින්ම අරගෙන තියෙනවා කොත්තු රොටි. කොත්තු රොටි ගෙදර හදලා මේ විදිහට චූරි කෑලි වලට කපාගෙන තියෙනවා. chicken curry එක හදලා එකෙන් ටිකක් අරගෙන තියෙනවා. මේ විදිහට ඉඟුරු සුදුලුණු paste එක අරගෙන තියෙනවා. කරපිංචා, ලුණු, අමු මිරිස් කපාගෙන තියෙනවා. පිටතර 3ක් අරගෙන තියෙනවා. මේ විදිහට leeks, ගෝවා, carrot චූටියට කපාගෙන තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මම කොත්තු එක හදන්නේ කියලා. මම carrot grate කරගත්තා. leeks සහ ගෝවා චූටියට කපාගත්තා. ඉඟුරු සුදුලුණු මේ විදිහට paste එකක් හදාගත්තා. chicken curry කොත්තු ටික ගෙදර හදලා මේ විදිහට කපා ගත්තා. මුලින්ම මම රත් වෙච්ච පෑන් එකකට බටර් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මම කරපිංච එකතු කරගත්තා. මේ වෙලාවේදී අපි ගින්දර ගොඩක් අඩු කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ මම හදාගත්තු ඉඟුරු සුදුලුණු paste එක එකතු කරනවා. ඒ වෙලාවෙදිම අමු මිරිස් ටිකත් එකතු කරනවා. ඊට පස්සේ කපාගත්තු ලුණු ටික එකතු කරලා හොඳට කලවම් කරනවා. අපි මේ ටික පොඩි වෙලාවක් බැදෙන්න තියෙනවා. මේ විදිහට chicken කෑලි ටික අරගෙන ඒක ලුණු ටිකත් එක්ක බැදෙන්න දෙනවා. දැන් මම බිත්තර එකතු කරනවා. මේ ටික ඔක්කොම මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. දැන් මම කපාගත්තු එළවලු එකතු කරනවා. මුලින්ම carrot, ගෝවා, මම මේ වෙලාවේදී මේකට කෑලි මිරිස් එකතු කරනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකට කෑලි මිරිස් එකතු කරගන්න. සහ ලුණු එකතු කරනවා. මෙතනදී මතක තියාගන්න ඕනේ අපි chicken curry එකටත් ලුණු එකතු කරලා තියෙනවා. සහ රොටි වලටත් ලුණු එකතු කරලා තියෙනවා. ඒ නිසා ලුණු ගොඩක් එකතු කරගන්න එපා. මේ ටික හොඳට කලවම් කරලා පොඩි වෙලාවක් ලිපේ තියන දෙනවා. මේ වෙලාවේදී මම කපාගත්තු කොත්තු රොටි එකතු කරනවා. ඔක්කොම ටික හොඳට කලවම් කරගන්නවා. කපාගත්තු leeks ටික එකතු කරනවා. මම දැන් chicken හොදි ටික එකතු කරගන්නවා. chicken හොදි එකෙන් අපි හදන කොත්තු එකට ගොඩක් රස එනවා. chicken හොදි ටික කොත්තු එක හැම තැනටම යන විදිහට හොඳට කලවම් කරනවා. අන්තිමට මම soy sauce චුට්ටක් එකතු කරනවා. මේ ටික ඔක්කොම එකතු කරලා කොත්තු එක විනාඩි 3ක් 4ක් විතර ගින්දර වැඩි කරලා හොඳට කලවම් කරගන්නවා. මේ කොත්තු එක ගොඩක් රසයි.
ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදරදී මේ විදියට හදාගන්න. අපිට මේ කොත්තු රොටි පැකට් එක සුපර් මාකට් එකෙන් ගන්නත් පුළුවන්. සහ ගෙදර චිකන් කරි හදලා තියෙන වෙලාවට ඔයාලට පුළුවන් මේක ලේසියෙන්ම හදාගන්න. ඔයාලත් ගෙදරදී හදලා මට කියන්න රස කොහොමද කියලා. මම ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.